හරි. අපි චැප්ටර් 4 එක පටන් ගන්න යන්නේ. චැප්ටර් 4 එකේ අපි කතා කරන්නේ ආඩියුනෝ ගැන. මොනවද ආඩියුනෝ කියන්නේ කියලා. ඉතින් පුතේ අපේ මේ ජූනියර් රොබෝටික්ස් ස්ටේජ් 1 එකේ අපි කතා කරන්නේ ආඩියුනෝ ප්‍රොජෙක්ට්ස් ගැන. ඔයාලා රොබෝටික්ස් ඉගෙන ගන්නේ ආඩියුනෝ ප්‍රොජෙක්ට්ස් එක්ක. ඉතින් මේ තියෙන්නේ ආඩියුනෝ බෝඩ් එකක්. මේක ආඩියුනෝ ඌනෝ බෝඩ් එකක්. ඉතින් මෙන්න මේ වගේ බෝඩ් එකකට තමයි ආඩියුනෝ කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ ආඩියුනෝ කියන්නේ මොකක්ද කියලා හරියට. හරි? right. What is Arduino? Arduino is a small computer. Arduino කියන්නේ small computer එකක්. මේ දකින්නවා ඒතර පොඩි computer එකක්. හරි? මේකට අපි කියනවා micro control එකක් කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා පොඩි process එකක්. මෙන්න මේකට අපි කියනවා micro control එක කියලා. මේක තමයි ඔයාලා හදන Arduino projects වල, ඔයාලා හදන robotics project වල brain එක වෙන්නේ. ඉතින් මෙයාට පුළුවන් sensors connect කරන්න පුළුවන්, තව output devices connect කරන්න පුළුවන්. ඒ sensors වලින් එන data read කරලා ඒවා අපි දෙන උපදෙස් වලට අනුව ප්‍රොසෙස් කරලා යම් අවුට්පුට් ඩිවයිස් මත උදාහරණයක් විදිහට ඩිස්ප්ලේ එකක් මත LED එකක් මත මෝඩ් එකක් මත රොබෝටික් ආර්ම් එකක් මත යම් රියැක්ෂන්ස් යම් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් මේ Arduino බෝඩ් එක භාවිතා කරලා. මොකද මේක පුංචි කම්පියුටර් එකක්. මේක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් වල බ්‍රේන් එක වෙන්නේ. හරි. ඉතින් මේ Arduino කියන්නේ ඕපන් සෝස් නිසා ඔයාට මේක මිලදීලා ගන්න වෙන්නේ බෝඩ් එක මිලදීලා ගන්න ඕන. නමුත් software එක freely download කරගන්න පුළුවන්. ඉතින් මේක ඕපන් සෝස් නිසා ඒ වගේම මේ Arduino කියන දේ ඩෙවලොප් කරන්න ඕන කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන් සහයෝගය දක්වන්න පුළුවන්. හරි? right. අපිට ලැබිලා තියෙන ප්‍රධානම වාසිය තමයි මේක ඕපන් සෝස් වීම නිසා අපිට මේක ෆ්‍රීලි මේ software download කරගෙන මේවා ඩෙවලොප් කරන්න භාවිතා කරන්න පුළුවන්. මේක ඔරිජිනල් Arduino board එකක් නෙමෙයි. මේක Arduino SMD board එකක්. ඔරිජිනල් Arduino board එකක් මිලදී ගන්න නම් හුඟක් මිල වෙනවා. ඉතින් ඒ නිසා අපිට affordable අපිට මිලදී ගන්න හැකි මට්ටමේ ප්‍රොජෙක්ට් තමයි දැන් ඔයාලට ඔය බඩු කිට් එකේ එවලා තියෙන්නේ. මේ ඔයාලට එවලා තියෙන බඩු කිට් එකේ තියෙන්නේ ටූල් කිට් එකේ තියෙන්නේ Arduino SMD board එක. Arduino SMD Uno board එකක්. මේකට කියන්නේ Arduino SMD Uno board එකක් කියලා. හරි? ඉතින් මේ Arduino අපි කියවනේ ඕපන් සෝස් කියලා. ඉතින් මෙතන අපිට Arduino වල කොටස් දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි මේ බෝඩ් එක, අනිත් එක තමයි Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න ගන්න software එක. හරි? එතකොට Arduino කිව්වම එතන කොටස් දෙකයි. එතකොට දැන් අපි එක පැහැදිලිව වෙන් කරගත්තොත් මේක Arduino බෝඩ් එක අපි ඩෙවලොප් කරගන්න ගන්නවා ඉස්සරහට software එකක්. අපි ඒකට කියනවා Arduino IDE එක කියලා කියනවා. අපි ඒක බලමු කොහොමද install කරන්නේ, කොහොමද ඒත් එක්ක වැඩ කරන්නේ කියලා ඉදිරි lessons වලදී අපිට ඒක දැක ගන්න පුළුවන්. හරි? ඉතින් මම දැන් යනවා ඔයාලට කියා දෙන්න මෙන්න මේ Arduino බෝඩ් වර්ග කිහිපයක් ගැන. හරි මම දැන් ඔයාලට පෙන්වන්නේ Arduino Uno බෝඩ් එකක් මගේ අතේ තියෙනවනේ. හරි. තව Arduino බෝඩ් වර්ග ගොඩාක් තියෙනවා. හරි. එක එක ප්‍රොජෙක්ට් වල හැටියට අවස්ථාව හැටියට යොදා ගන්න පුළුවන් Arduino බෝඩ් වර්ග ගොඩක් තියෙනවා. හරි. මතක තියාගන්න අපි පාවිච්චි කරන්නේ Arduino Uno බෝඩ් එක. හරි. හුඟක් දෙනෙක් භාවිතා කරන most popular බෝඩ් එක තමයි Arduino Uno කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා Arduino Mega, Arduino Pro, Arduino Nano, Arduino Mini, Arduino Lilypad කියලා තව ප්‍රොජෙක්ට් බෝඩ් කීපයක් තියෙනවා. අපි මේකට ප්‍රොජෙක්ට් බෝඩ් එක කියලා කියනවනේ. ප්‍රොජෙක්ට් බෝඩ් කීපයක් තියෙනවා. හරි? right. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු Arduino Uno බෝඩ් එක ගැන. right. මේ වාට දක්වලා තියෙනවා Arduino Uno R3 කියන බෝඩ් එක. අපි භාවිතා කරන්නේ R3 board. most popular board වලක තමයි R3 කියලා කියන්නේ. R1 තියෙනවා, R2 තියෙනවා, මේක Arduino Wi-Fi එක තියෙනවා. මේකේ variations ගොඩක් තියෙනවා. හරි? අපි භාවිතා කරන්නේ Arduino R3 කියන version එකයි භාවිතා කරන්නේ. ඔයාලට දැන් ওই box එකේ එවලා තියෙන්නේ මම Arduino R3 කියන board එක. මේක standard board එකක්. මේ standard board එකේ ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ micro controller එකක් දකින්න පුළුවන්. ඒක ටිකක් දිගට තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. නමුත් ඔයාලට මේ එවලා තියෙන Arduino board එක SMD එකක්. මේක ස්ටෑන්ඩඩ් version එක නෙමෙයි. මේක SMD version එක. මේකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක remove කරන්න බෑ. ඔයාලට මේ පේන තියෙන Arduino board එකේ මේ ස්ටෑන්ඩඩ් board එකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක remove කරන්න පුළුවන්. හරි? right. එතකොට මේ ඔයාලට දකින්න තියෙන Arduino SMD board එකක් මම මේ දක්වන්නේ. right. ඊළඟට බලන්න Arduino Nano board එක. ඉතින් මේ Arduino Uno board එකේම පුංචි version එක තමයි Arduino Nano version එක. Nano board එක කියලා කියන්නේ. අපි මෙන්න මේ Arduino Uno board එක භාවිතා කරලා මොන හරි project එකක් හදලා ඉවරලා ඒ project එක අපිට ඇත්තටම අවසන් කරලා real usage එකට ගන්න ඕන නම් example එකක් විදිහට හිතන්නකෝ අපි මේ Arduino Uno board එක භාවිතා කරලා
ස්මාර්ට් කාර් එකක් හැදුවයි කියලා. ඉතින් මේ ඒ කාර් එකට අපි හදපු අවසාන නිර්මාණයට Arduino Uno බෝඩ් එක තියන්න ඕනේ නැහැ. ප්ලග් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක මාරු කරන්න Arduino Nano බෝඩ් එකට. මොකද Arduino Uno බෝඩ් එක දැන් විශාලයිනේ මේ. හරි. නමුත් Arduino Nano බෝඩ් එක හුඟක් කුඩායි. ඉතින් අපිට ඒතර ඉඩ කඩ යන ප්‍රමාණය අඩුයි. ඉතින් මේක ටෙස්ට් කරන්න ටෙස්ටිං වලට ඉගෙන ගන්න එක්ස්පෙරිමන්ට් වලට තියාගෙන වැඩ ඉවරුනයින් පස්සේ අපිට ඒක Arduino Nano බෝඩ් එකට මාරු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා තව Arduino Mega බෝඩ් එකක්. ඉතින් මේ Arduino Uno බෝඩ් එකට වඩා ලොකු පින් ප්‍රමාණයක් තියෙනවා. ලොකු වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් දෙයක් තමයි Arduino Mega බෝඩ් එක කියලා කියන්නේ. ඒකේ කැපැසිටි එක මීට වඩා වැඩි. හරි. ඉතින් මීට වඩා ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් කරනකොට ඔන්න Arduino Mega එකක් හරි Arduino Pro බෝඩ් එකක් හරි අපිට යොදා ගන්න පුළුවන්. රයිට්. මේ තියෙන්නේ Arduino Pro බෝඩ් එකක්. Arduino Uno එකට වඩා ඒකෙත් තියෙන ඉන්පුට් අවුට්පුට් පින් ගණන වැඩි. හරි. රයිට්. එතකොට මේ තියෙන්නේ Arduino mini බෝඩ් එකක්. Arduino Nano එකකට වඩා කුඩායි මේක. ඉතින් අපිට අපේ ප්‍රොජෙක්ට් එක මාරු කරන්න අපේ ප්‍රොජෙක්ට් එක ඇටච් කරන්න තියෙන තැන හුඟක් ස්පේස් අඩු තැනක් නම්. හරි. අපිට පුළුවන් Arduino mini එකට අපි හදපු ප්‍රොජෙක්ට් එක මාරු කරන්න. මොකද Arduino Uno එකක් කියන එක චූටි ඩිවයිස් එකක යොදා ගන්න බෑනේ පුතේ. හරි. ඒ නිසා අපිට ඒක Arduino mini බෝඩ් එකකට මාරු කරන්න පුළුවන්. හරි. රයිට්. එතකොට Arduino Lilypad කියලා කියන්නේ. ඔයාට ඕන නම් wearable device එකක් හදන්න. මොනවද මේ wearable device කියලා කියන්නේ? හරියට නිකන් අපි ස්මාර්ට් වොච් එකක් වගේ දෙයක් හදනවා නම්, අපි ස්මාර්ට් සන්ග්ලාස් එකක් වගේ දෙයක් හදනවා නම්, හරි? මොනවා හරි අපි පළඳනාවක් විදිහට අපි පළඳගත යුතු දෙයක් හදනවා නම්, ඔන්න Arduino Unoවත්, Miniවත්, Nanoවත් යොදා ගන්න උවමනාවක් නැහැ. අපිට පුළුවන් මේ තියෙන Arduino Lilypad කියන Arduino බෝඩ් එක යොදා ගන්න පුළුවන්. ඒක හදලා තියෙන්නම wearable devices වෙනුවෙන්. wearable devices හදන්න තමයි මේ Arduino Lilypad කියන බෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ.